කරපු එකක් හොඳයි. මේ පුදුම විදිහට සමහර විට අම්මාගේ තාත්තගේ උපන්දිනේ දන්නේ. එතකොට ඒවා එක එක්කෙනාගේ මනසේ බෑගත්ත විදිහට තමයි ඒවා එළියට එන්නේ. නමුත් අර අපි උදේහවා දකින්න මිනිස්සුන්ට හැමදාම හම්බෙන සමහර ගෙවල් වල කියනවා ගොඩක් ඔය වැඩ ඇරිලා ආපුවම තමයි මේවා වෙන්නේ. කියනවනේ අර කරපු දෙයක්වත් නැහැ කියපු දෙයක්වත් නැහැ බුම්මගෙන ඉන්නේ කියලා. ඒ කවදාවත් බුම්මගෙන ඉන්න එපා. කරපු දෙයක්වත් නැත්තම් කියපු දෙයක්වත් නැත්තම් මම ඔයත්තන්ට දේශනා කරන්න ඔයත්තන්ගේ ක්වොලිටි එක තියාගන්න. දැන් අපි මෙහෙම කියනකොට එකේ හාමුදුරනේ මේ මිනිස්සු hina වෙන්නේ නැතුව අපි කොහොමද hina වෙන්නේ කියලා. පින්නතුනේ මේ ජීවිතේ වැඩිපුරම අපි කාටද කරන්නේ? අපි වෛර කරන්න යනුන්ට, ඊර්ෂ්‍යා කරන්න යනුන්ට, ද්වේෂ කරන්න යනුන්ට, දෙස් දෙවල් අයත් පොල් ගහලා තියෙනවද ලංකාවේ ඉන්නකොට? නැතුවද? මේ පුදුම පොල් හන්දන්න ගහන්නේ. හැබැයි මෙහෙන ප්‍රශ්නයක් නෑ. මෙහෙම දේවකේස් පොල් අඩු. පොල් නැත්තේම නෑ. බැරි වෙලාවත් මෙහෙම මොකක් කරුණොත් කොහොමද පොල් ගෙඩියක් ගහගන්නේ? කිරි පැකට් එකක් තමයි පොල් ගහන්නේ. මතක තියාගන්න ගහන පොල් ගෙඩියක් ගහන්නේ මොකක්ද ඔළුවෙන් යන්නේ? මම කියන්නේ උයන්න පිහින්න පොල් බින්දිනේව නෙමෙයි. කියනවනේ එහෙන ගහපන් මක බෑ වියන් ඇකිලියම් පොඩි වයන් කොර ඕවනේ කියන්නේ හැප්පියම් ඔහොමනේ කියන්නේ. යන්න තරම සීනිගමයි ගිහිල්ලා මොකද කරන්නේ? ජීවිතේ කවදාවත් අපි හැමදාම මේ කරන්නේ මේ හිතෙන් මොකද කරන්නේ? අනුන්ට දෙස් දෙවල් දෙන්නේ.